මිත්‍රෝනේ මේ තියෙන්නේ මිරිස් කොළ වලට ආපු රෝගයක්. ඇත්තට මේක යටි පුස් එකක්. මේ පුස් එකක් ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේක උඩින් බලපුවාම කොළේ මෙන්න මේ වගේ කහ පාට පැල්ලම් පේනවා. ඊට පස්සේ යටින් පුස් එක තියෙනවා. එතකොට මේ වගේ දේවල් සාමාන්‍ය මිරිස් වලට සාමාන්‍යයෙන් එන ඇත්තට උෂ්ණත්වය වැඩි පරිසරවලදී මේ වගේ දේවල් එන්නේ. උෂ්ණත්වය ආර්ද්‍රතාවය දෙකම මේවට බලපානවා. එතකොට මිත්‍රෝනේ මේ වගේ රෝග වලට අපිට මැංගෝ සෙප් එකක් වගේ ගැහුවොත් ඇත්තටම පාලනය කරගන්න පුළුවන්. එතකොට පැලමැක්කගේ හානිය වගේ මේ කෘමි හානි දිගින් දිගටම තියෙනකොටත් මේ වගේ රෝග මේ අපේ වගාවට එන්න පුළුවන්. එතකොට මේ වගාව මේ ඇල්ල පැත්තේ කරන් යන වගාවක්. ඇල්ල ප්‍රදේශය කියලා තමයි කිව්වේ. මේ වගාව කරන්නේ ස්ලැබ් එකක් උඩ. එතකොට ග්‍රෝ බෑග් වල තමයි හදලා තියෙන්නේ. එතකොට මේ වගේ වගාවක් කරද්දී බෑග් එක අපි පුරවන්න ඕනේ 10 යඟුරු ගොම පොහොර මතුවේට පස් වගේ දේවල් අරන් අපිට බෑග් එක පුරවන්න පුළුවන්. ඊට පස්සේ වගාව උඩින් සේවන දලක් ගහන්න පුළුවන්. මේකවල සේවන දලක් ගහලා වටේට මේ කෘමි ප්‍රතිරෝධී දැල් ගහලා තමයි මේ වගාව කරන් යන්නේ. ඉතින් බලන්න මිත්‍රෝනේ මෙහෙම ස්ලැබ් උඩ අපිට වගා කරන්න පුළුවන්. එතකොට ඕගොල්ලන්ට ඕන නම් ස්ලැබ් එක ගැන මොකක් හරි බයක් හිතෙනවා නම් මෙහෙම උළු කඩ තිබ්බට කමන්නේ. ඊට පස්සේ පොලිතින් එළුවට කමන්නේ. ඊට පස්සේ මේ විශේෂම දේ මේ ස්ලැබ් උඩ වගා කරද්දී සිමෙන්ති දාලා කැපුවට කමන්නේ. සිමෙන්ති දාලා කපලා සීල් කරාට කමන්නේ. ඉතින් බලන්න මේ හොඳ ලොකු වගාවක් කරන් යනවා. මේගොල්ලෝ ඇත්තටම මේ වගා කරන්න පටන් ගත්තේම මගේ වීඩියෝස් බලලා විස්සෙල් ඇග්‍රිටෙක් කියලා මම YouTube එකේ තියෙන channel එකේ වීඩියෝස් බලලා මේ විදිහට වගාව පටන් ගත්තා. ඉතින් හොඳ වගාවක් කරන් යනවා. මට කාලෙට සැරයක් කතා කරලා පලිබෝධ හානියක් එහෙම ආපුවම විස්තර අහනවා. ඉතින් ඊ මං ඇහුවා වගාව ගැන විස්තර. ඊට පස්සේ මට මේ වීඩියෝස් ටික ෆොටෝස් ටික එව්වේ. ඉතින් මට ඔයගොල්ලොන්ටත් මේක අත්දැකීමක් ගන්න ඕන හින්දා මම දැම්මේ. ඉතින් වගා කරන්න කැමති කට්ටියට. ඉතින් බලන්න මිත්‍රෝනි ස්ලැබ් උඩ නිකන් තියෙන ස්ලැබ් උඩ මේ විදිහට හොඳට අපිට වගා කරන්න පුළුවන්. මොකද ස්ලැබ් එක උඩ හොඳට ආලෝකය වැටෙනවා. ඊට පස්සේ හොඳට වාතනය වෙනවා. හොඳට කියන්නේ හුලං එහෙම යනවා. ඒ හින්දා ඇත්තටම ස්ලැබ් එකක් උඩ කරන වගාව සාර්ථකයි. ඒතකොට හැබැයි ස්ලැබ් එකේ ආරක්ෂාව ගැනත් අපි හිතලා ඉතින් වැඩ කරන්න ඕන. මොන හරි ගැටලුවක් වුණත් කියලා මම කියන්නේ. ඉතින් අපේ ගොඩක් අය මේ සීල් කරලා සිමෙන්ති දාලා කපලා තමයි සාමාන්‍ය වගා කරන්නේ. ඉතින් බලන්න මේ හොඳට අස්සන්න තරම් තියෙනවා. ඉතින් ස්ලැබ් එක උඩ මෙහෙම අපිට හොඳට වගා කරන්න පුළුවන්. හැබැයි සේවන දල ගහද්දි 150 වගේ සේවන දලක් ගහන්න. එහෙම නැත්නම් 150ට අඩු වුණත් කමන්නේ. ඒ කියන්නේ 150ට වැඩි වුණත් මල් පිපෙන එක අස්සන්නේම අඩු වෙනවා. ඒකයි. ඉතින් බලන්න මට මේ පලිබෝධ හානියක් ගැන අහන්න මේ ෆොටෝස් ටික කරවස් තමයි මම මේ වගාව ගැන මේ ඇහිපි විස්තර මේ දැනගත්තේ. ඉතින් බලන්න ඕගොල්ලන්ටත් මෙහෙම කරන්න පුළුවන් වගා කරන්න කැමති කට්ටියට. ඉතින් අනිත් අයටත් දකින්න මිත්‍රෝනේ වීඩියෝ එක ෂෙයා කරගෙන ලයික් එකක් දාලා යන්න.